පුතාලා දන්නවද පරමාණුක ඉතා අහිංසක අංශුවක් ඉන්නවා කියලා? ඔව්. ඒ අංශුව තමයි නියුට්‍රෝනය. අපි බලමු පුතාලා විභාගයට යන්න කලින් නියුට්‍රෝනය පිළිබඳව අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණු 10ක් තියෙනවා. ඒ කරුණු 10 මොනවද කියලා. 1. නියුට්‍රෝනය හොයාගැනීම කරන්නේ 1932 දී ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයයි. නැවත වතාවක් ඉලෙක්ට්‍රෝනය හොයාගන්නේ ජේම්ස් චැඩ්වික්. 2. නියුට්‍රෝනය කියන අංශුව නම් කරන්නේ කවුද? නියුට්‍රෝනය කියන අංශුව නම් කරන්නේ රදර්ෆර්ඩ් විසින්. රදර්ෆර්ඩ් කියනවා පරමාණුක න්‍යෂ්ටය තුළ ස්කන්ධයට දායක වන ඒත් ආරෝපණයක් නොමැති අංශු වර්ගයක් පවතින්න ඕන කියලා. ඒ අංශුව ඔහු නම් කරනවා නියුට්‍රෝනය කියලා. නියුට්‍රෝනය නම් කරන්නේ රදර්ෆර්ඩ්, හැබැයි හොයාගන්නේ ජේම්ස් චැඩ්වික්. 3. බෙරිලියම් තහඩුවක් මතට ඇල්ෆා අංශුව වදින්න සලස්වලා තමයි චැඩ්වික් නියුට්‍රෝනය සොයාගන්නේ. ඉතාමත් වැදගත්. බෙරිලියම් තහඩුවක් මතට ඇල්ෆා අංශු වදින්න සලස්වලා තමයි නියුට්‍රෝනය අනාවරණය කරගන්නේ සොයාගන්නේ. 4. නියුට්‍රෝනය විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඒකෙන්ද තමයි නියුට්‍රල් නියුට්‍රෝනය කියලා කියන්නේ. නියුට්‍රෝනයකට ආරෝපණයක් නැහැ. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලදී සහ චුම්බක ක්ෂේත්‍රයක් තුලදී අපගමනයක් දක්ින්න හම්බෙන්නේ නැහැ නියුට්‍රෝනයකට. ඒක මාරම වැදගත් පුතා. නියුට්‍රෝනයක් නියුට්‍රල් ආරෝපණයක් නැහැ. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලදී චුම්බක ක්ෂේත්‍රයක් තුලදී අපගමනයක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. 5. නියුට්‍රෝනයක ඉබෙදීම m අගය 0.5යි. ඉබෙදීම m අගය කියලා කියන්නේ ආරෝපණය බෙදීම ස්කන්ධයටනේ. නියුට්‍රෝනයකට ආරෝපණයක් නොමැති නිසා ඉබෙදීම m අගය 0යි. 6. නියුට්‍රෝනික ස්කන්ධය. නියුට්‍රෝනික ස්කන්ධය ප්‍රෝටෝනික ස්කන්ධයට වඩා චුට්ටක් වැඩි. ඒක විශේෂ කළ මතක තියාගන්න. ප්‍රෝටෝනික ස්කන්ධයට ආසන්න ස්කන්ධයක් තමයි නියුට්‍රෝනයකට තියෙන්නේ. හැබැයි ප්‍රෝටෝනික ස්කන්ධයට වඩා පොඩ්ඩක් වැඩි ස්කන්ධයක් නියුට්‍රෝනයකට පවතිනවා. 7. නියුට්‍රෝනයකට ආරෝපණයක් නැති හින්දා විනිවිද යාමේ හැකියාව ඉහළයි. නියුට්‍රෝනයක් විනිවිද ගමන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි ආරෝපිත අංශු මගින් මේ නියුට්‍රෝනයව විකර්ෂණය කරන්නේ නැහැ. ධනාරූපිත හෝ ඍණාරූපිත අංශු මගේ නියුට්‍රෝනය විකර්ෂණය කරන්නේ නැති හින්දා විනිවිද යාමේ හැකියාව ඉහළයි. හැබැයි නියුට්‍රෝනයක අයනීකාරක හැකියාව ඉතාමත් අඩුයි. හේතුව නියුට්‍රල් හින්දා, උදාසීන හින්දා. උදාසීන හින්දා අංශු අයනීකරණය කිරීමේ හැකියාව ඉතාමත්ම පහළ අගයක් තමයි නියුට්‍රෝනයකට පවතින්නේ. 8. නියුට්‍රෝනය නොමැති මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒ තමයි හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල ප්‍රෝටියම් කියන සමස්ථානිකේ නියුට්‍රෝන දැක ගන්න හම්බෙන්නේ නැහැ. නියුට්‍රෝන නොමැති මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්, සමස්ථානිකය ප්‍රෝටියම්. 9. නියුට්‍රෝනය කියලා කියන්නේ මූලිකාංශුවක් නෙමෙයි. ඒත් තවදුරටත් බෙදන්න පුළුවන්. ක්වාක්ස් කියලා තවත් චූටි අංශු 3කට නියුට්‍රෝනයක් බෙදන්න පුළුවන්. ඉතාමත් වැදගත්. නියුට්‍රෝනයක් කියලා කියන්නේ මූලිකාංශුවක් නෙමෙයි. 10. පුතා කොහොමද පරමාණුක නියුට්‍රෝන සංඛ්‍යාව හොයාගන්නේ? හරිම ලේසි නේද? පරමාණුක ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරපුවාම ඔයාට නියුට්‍රෝන සංඛ්‍යාව ලැබෙනවා. ඒකත් ඉතාමත් වැදගත්. පරමාණුවක පවතින නියුට්‍රෝන සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද කියන එක. පුතාලා විභාගයට යන්න කලින් අනිවාර්යයෙන්ම නියුට්‍රෝනය පිළිබඳව ওই කරුණු 10 දැනගන්නම ඕනේ. නියුට්‍රෝනය හොයාගන්නේ ජේම්ස් චැඩ්වික්, නම් කරන්නේ රදර්ෆර්ඩ්. නියුට්‍රෝනයකට ආරෝපණයක් නැහැ. නියුට්‍රෝනික ස්කන්ධය ප්‍රෝටෝනික ස්කන්ධයට වඩා චුට්ටක් වැඩි කියලා දැනගන්න ඕනේ. නියුට්‍රෝනයකට ආරෝපණයක් නැහැ. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලදී, ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයක් තුලදී අපගමනයක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒක මාර වැදගත්. නියුට්‍රෝනයක් විද්‍යුත් ක්ෂේත්‍රයක් කරා ගමන් කරද්දී, චුම්බක ක්ෂේත්‍රයක් කරා ගමන් කරද්දී අපගමනයක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඔය දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු විභාගයට යන්න කලින්. මම දයාල් හේරත්.